මම වැඩක් කොයි මම ඉවර වෙලා එන්නම් එයි. මට එනවකෝ. හොයිෂෝ. Hello? Oh? කෑවද ඔයා? මොකද කරන්නේ? මම පොඩි වැඩක් අනේ. කොහෙද ඉන්නේ? ගියාද? ගෙදර ඉන්නේ නංගියානේ. ඕ නංගි විතරයි ඉන්නේ. ඇයි? Man දෙකකට ඕනේ ඉදී. මං ඊකෝස් කියන්නේ. ඔව්. කවුද? අරයිල එක. හෙට මම ඊට පන්ති කොහොමද ඉතින් දවල් වී මං ගෙදර ඉදී. ඔව්. Hello? Sorry Baba, call එක කට් වුණානේ. අනේ මං කට් කරේ නෑ කට් වුණා ඉතින්. දෙදි මට ඒකටත් බයිනවද? කවුද? අපි නම් ඉන්නවනේ. අපේ නංගි ගෙයි ඇත්තේ කොහොමද? එයා පාඩම් කරනවා. මම කෝල් එක කට් කරේ නෑනේ ඔන්න. මට බයින්න මොකටද? හරි සුදු. මම කියන්න මම පස්ස ගන්නම්. ඉස්සරයි. බයි. මා බයි. අක්කේ මම ඔක්කොම අහගෙන හිටියේ.
මොනවද අහන්නේ ඉතින්? මං අහගෙන හිටපු ඔක්කොම මං අම්මට කියන්නම්කෝ. අම්මේ මට හොඳ නන්දිනේ ඉතින් මේ කතා කරලා විසඳගමු. ඔයා මට මොනවද දෙන්නේ? මොනවද ඕනේ? අපි බලමුකෝ. අපි දෙන ටික්ටොක් එකක් කරමුකෝ. අද ඔයා ටික්ටොක් එකක් කරන්න. හා හොඳ. මං කැමරාව වල්ලන්න. මසිත ගන්න. අර ලස්සන සින්දුව දාන්න හරිද? ඔන්න සත්‍ය පොඩ්ඩක් දාන්නකෝ. කරන්නේවත් කියන්නේ ඉතින් ඔයා. I think කරනවා දන්නවනේ. ඔන්න. හරි. ආදර මල් පවනේ යන මේ ගමනේ කවුද දන්නේ දුලිකා ඔය මොකක්ද අප්පා නිකන් මේ කිසිම දෙයක් නැතුව හේ නටන මොකක්ද අප්පයි? හරි එහෙනම් මාම කරලා පෙන්නන්නකෝ අපිට ටික්ටොක් එකක්. ගමන් බලන්නේ නැවත සින්දුවක් අපි නටලා වෙන්නත්. මාමට මොකක්ද ඕනේ? බල කැමති ඕන එකක් දා. මම යන්නේ. ඕක දාන්න මට ගෙලින් ඉන්න බැරි දාන්න රෙද්ද ඉක්මනට දාන්න බං කියලා. හරි මාමෙන් දානවා. මේ ඇතුළේ ඉන්න ගෑනු දිවිටම මේක පේන්නේ නැද්ද? ඇයි ඒ මොකද්ද සද්දේ? පේන්නේ නැද්ද මේ ගෑනු ළමයි දෙන්න මොකද්ද මේ කරන නාටකම පේන්නේ නැද්ද? සම්පූර්ණ කය වෙන මගේ වලින් තමයි පේන්න බැරි නේද? හරි උඹලා දෙන්න රණ්ඩු වෙන්න බා මිට මම යනවා. මම කවදාවත් කෑ ගහනවද මේ බීලා එන්නේ නැති වෙලාවට? ඒ ළමයා වැරද්දක්ද කළේ? පොඩි දෙල්ලමන්නේ කළේ. හරි මාදිලා දැන් කෑ ගන්න බා. අපි යනවා. අනේ උඹ යන්න. මේ ගෑල් ළමයි දෙන්නෙක් ඉන්නේ. උන් දෙන්නටවත් කියලා මේක බලන්න එපා. ඉතින් වැරද්දක්ද කළේ ළමයි දෙන්න? වැරද්දක් නිසානේ යෝගී කියන්නේ මේ මෙච්චර මේ මහන්සියලා එනවා. යකෝ මුන්ට තේරෙන්නේ නැහැනේ මේක. චොපල දෙන්න වඩේ ඇතුළට. මේ ඕ මට තේ කාට් ටිකක් අරන් එන්න. හරි මහන්සි මේක. ඉක්මන් කරන්ට. වැස්සකුත් වෙනවද කොයිද අප්පා? අම්මේ. යකෝ මටම තනියම මේවා කරන්න උනානේ. වැස්සෙනවනේ අපි යන් ගෙට. ආ
අර යකාට ඇරෙව්වේ නැද්ද අදවත්? මේ තාම නිදාගත්තා. අනේ දෙයියනේ මේ යකා ඔබනවා අර මොකක්ද එකක් දාගෙන ඈ මේ ළමිස්සියෝ දෙන්න අර ඒ බීපු එකෙක් එක්ක නටනවා. මොනවද මේ වෙන දේවල්? ඕන් ඔය පුටුව ගන්න වැස්ස ගියා. ඔය මොනවද මේ කරන්නේ? පොඩ්ඩක් බලන් ඉන්න වෙයි මෙව්වා. ඈ මුන්ට පොඩ්ඩක් බැනලා අරුට පොඩ්ඩක් බැනලා ඌව ගන්න එපැයි. ඈ අර තාත්තට පොඩ්ඩක් උදව් කරන්න ඉන්න කියලාවත්. ඈ මං අරේ තනියම එලි කරනවා. ඈ මූට ඇවිල්ලා බැරිද ඔයාට පොඩ්ඩක් උදව් වෙන්න? අරුන් දෙන්නට බැරි ඇවිල්ලා තේ ටිකක් ගෙනත් දෙන්න. ඔය ඕවා කියනවා ළමයිට. මේව අපිට හැමදාම කරන්න බෑනේ. මේක හරියන්නේ නැහැ. දැන් අර ඔබල කවදාද උගේ ඇස් දෙක පොට්ට කරගන්නවා. මුන් දෙන්න දැන් දීගේ යනවා ඉතින්. මේව බලන්න එපැයි. මම බලන්න නැතුව ඉන්නේ නෑනේ. ඒක තමයි. ඉතින් මේවා මෙහෙම කරන්න එපා කියලා ඔය කියන්න ඕනේ. නැත්තම් මුන් හැදෙන්නේ නෑනේ. තරවටු කරන්න ඕනේ. මුන්ට පොඩ්ඩක් බයින්න නැතුව මුන් හැදෙන්නේ නෑ. ඔය තේ ටිකක්වත් බීලාද? නෑ බොන්න ඕනේ. අර හකුරු කෑල්ලක් අරන් එන්න. හාමිනේ මේ මෙතනින් වාඩි වුණා නම් පොඩ්ඩක් බලනවා කාගේ මැසේජ් එක ආවේ කියලා. කෑවද කියලා කම්පැනි කැවිලා නේද? අම්මට කියන්නම් මං අද. නෝ තමසේ. මම හොරා ගන්නවා. මම මැසේජ් එකක් දානවා. එහෙනම් බෙක්ෂීට් දෙකේ වැඩ පටන් ගමු හොඳේ. දිරිඟු පාත්‍යත් හොඳට පැහිලා. මේ පාර නම් අස්වැන්න ටිකක් නෙලා ගන්න පුළුවන්. මේ ටික සත්තුන්ගෙන් පරිස්සම් කරගන්න එක තමයි දැන් කරගන්න අමාරුම වැඩේ. ඒකට ඉතින් පැලට යන්නම වෙනවා.
ආමිනේ ඔහොමම විටවට්ටිය තරන් එන්නකෝ. මේ පාර මේක පරීක්ෂා කරගත්තේ නැත්තම් අස්වැන්නක් ගන්නට වෙන්නෙම නැහැ. හාමිනේ. දැන් මේ අපේ ලොකු එකා මොකද දැන් කරන්ට හිතාගෙන ඉන්නේ? අනේ ඔය ඉන්නේ ගෙදරට වෙලා ඔය කිසිම අරමුණක් නැතුව. මේක මෙහෙම හරියන්නේ නැහැ නේ හාමිනේ. මුන්ට කොහොම හරි මේක පැහැදිලි කරලා දීලා මුංග මේ වැඩකට යොදවන්න ඉපයි නේද? ඉත වෙන්නේ. අයියා අක්කේ අර සිරියාතේගේ දුවගේ ෆොටෝ එකක් දාලා ඔයගේ පුතා. මොකද්ද? සිරියාතේගේ දුවගේ ෆොටෝ එකක් දාලා. උඹලට හොඳක් සිද්ධ වෙන්නේ. මං කිව්වනේ දාමිනේ මොකක් හරි කර ගන්නවා කියලා. ඕක දැනුත් ඔබ පැත්තේ. ඉක්මනට ගිහින් ඉක්මනට ඔකට එන්න කියන්නේ. අද ඕක දෙකෙන් එකක් බේර ගන්න ඕනේ. අදෝකට ආමිනේ කොල්ලෝ ඇයි අම්මේ මොකද උඹ කරලා තියෙන වැඩේ? මොන වැඩක්ද? ඈ මොකක්ද අකෝ අර ෆොටෝ එකක් දාලා තියෙන අර කෙල්ලගේ මොන මොඩයක්ද? ඈ මොන ෆොටෝ එකක්ද අර එහෙනම් ඇවිල්ලා කියන්නේ කියලාම කියන්නේ මොකක්ද මොකක්ද යන්නේ? ඈ වන්නදා මොඩ යන්නේ? මූට යකෝ මූට මම ඇත්තද මොකද? ඈ මොමිට ගින් බලන්න කරලා තියෙන්නේ? අදම මොකයි පුරන්නේ ඔබිට මේ රිට්ටෝයි නෑ මේ ඔක්කොම